අනුරාධපුරේ යනවා නම් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන ස්ථානයක් බලන්න තමයි අද අපි යන්න හදන්නේ. අද අපි මේ යන්නේ මිරිසවැටිය දාගැබ බලන්න. අටම ස්ථානයන්ගෙන් එකක් විදිහට හඳුන්වන මේ මිරිසවැටිය දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 161 137 අතර කාලයේදී දුටුගැමුණු රජතුමා විසින්. දුටුගැමුණු රජතුමා විසින් කරවපු පළවෙනි චෛත්‍යය කියලා තමයි මේ දාගැබ හඳුන්වන්නේ. අනුරාධපුර නගර මැදේ ඉඳලා කිලෝමීටර් 5ක් පමණ දුරින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. මෙතන ඔයාලගේ වාහන නවත්තන්න හොඳ වාහන පාර්කයක් තියෙනවා. ඒ වගේම මල් එහෙම ගන්නවා නම් මෙතන මල් කඩ කීපයකුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පාරක තමයි අපිට යන්න තියෙන්නේ මිරිසවැටිය දාගැබ ළඟට. ඔයාලට පේනවා ඇති කෙලින්ම බැලුවාම බෝධීන් වහන්සේ තියෙනවා. ඒ බෝධීන් වහන්සේට උඩින් අපිට චෛත්‍යයේ කොත් වහන්සේ බලා ගන්න පුළුවන්. අපි ළඟටම ගිහිල්ලා බලමු මේ චෛත්‍යය අපට කොහොමද පේන්නේ, ඒ වගේම මේ ස්ථානේ තව මොනවද බලන්න තියෙන්නේ කියලා. එහෙම යද්දි දකුණු අත පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පහන් පූජා කරන ස්ථානය. මේ තමයි පහන් පූජා කරන ස්ථානය අපට දකින්න ලැබෙන ආකාරය. මෙතන ඔයාලට පේනවා ඇති පාවහන් තියන්න වෙනම ස්ථානයක් වෙන් කරලා තියෙනවා. එතනින් පාවහන් ගාවලා තමයි අපි ඇතුළට යන්න ඕනේ. මේ තමයි අපි අර ඈතදී දැකපු බෝධීන් වහන්සේ ළඟට පේන ආකාරය. මේ තමයි දැන් අපි ආපු පාර. ඔයාලට දැන් මේ පේන්නේ චෛත්‍ය මළුවට කලින් තියෙන මළුව කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් මේ චෛත්‍ය මළුවට ඇතුළු වෙනකොටම දකුණු අත පැත්තෙන් අපට බලා ගන්න පුළුවන් මේ චෛත්‍ය නිර්මාණය කරපු දුටුගැමුණු රජතුමාගේ පිළිමයක්. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ තියෙන විහාර මන්දිරය. මේ විහාර මන්දිරයට යන්න කලින් එළිය නිර්මාණය කරලා තියෙනවා දුටුගැමුණු රජතුමාගේ රාජකීය හස්තියාගේ අනුරුවක්. කණ්ඩුල කියලා හඳුන්වපු මේ රාජකීය හස්තියා දුටුගැමුණු රජතුමාගේ යුද්ධයේදී විශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඔයාලා පුළුවන් නම් ඒක හොයාගෙන කියවන්න. මේ තමයි විහාර මන්දිරයේ ඇතුළ අපට පේන ආකාරය. මෙතනදී අපට විවිධ වර්ගයේ පිළිම, ප්‍රතිමා, ඒ වගේම චිත්‍ර බලා ගන්න හැකියාව තියෙනවා. මේ චෛත්‍ය තුළ තැන්පත් කරලා තියෙන දුටුගැමුණු රජතුමාගේ ජයකොන්තේ අනුරූපුත් අපට මේ ස්ථානයේදී බලා ගන්න පුළුවන්. මේ තමයි අපට චෛත්‍ය පේන ආකාරය. මේ චෛත්‍ය ඉදි කරපු කාලේ, ඒ කියන්නේ මුල් අවධියේදී මේ චෛත්‍ය උස අඩි 200ක් කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකොට වර්තමානයේ උස අඩි 192ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෛත්‍යයේ පාදයේ විස්කම්භය අඩි 168ක් වෙනවා. සර්වඥ ධාතුන් වහන්සේලා සහ දුටුගැමුණු රජතුමාගේ ජයකොන්තේ මේ ඇතුලේ තැන්පත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අතීත කාලයේදී එල්ල වෙච්ච විවිධ ආක්‍රමණ නිසා 8 වන සියවසේ, 9 වෙනි සියවසේ සහ 10 වන සියවසේදී මේ චෛත්‍යයට විවිධාකාරයේ හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි ගජබා රජතුමා, වෝහාලික තිස්ස, පස්වන කාශ්‍යප සහ දෙවන පරාක්‍රම බහු රජතුමා ඇතුළුව තවත් රජවරුන් කීප දෙනෙක් අතින් මේ ස්ථානයේ ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. ඒ වගේම නවීකරණය වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ මිරිසවැටිය දාගැබ ඉදි කරන්න හේතු වෙච්ච හේතු කාරණා ගැන විවිධාකාරයේ මත තියෙනවා. මෙහිදී ප්‍රසිද්ධම සහ ජනප්‍රවාදී වෙන කතාවක් තමයි දුටුගැමුණු රජතුමා කිසිම ආහාරයක් අනුභව කරන්නේ නැහැ කියලා කියනවා ස්වාමින් වහන්සේලාට දෙන්නේ නැතුව. ඒ කියන්නේ එතුමන් ආහාරයෙන් මුල්ම කොටස පූජා කරන්නේ ස්වාමින් වහන්සේලාට. නමුත් මේ දුටුගැමුණු රජතුමා අත්දැරීමකින් මිරිස් මාළුවක් කාලා තියෙනවා මේ සංඝයා වහන්සේලාට පූජා කරන්නේ නැතුව. මෙන්න මේ හේතුවෙන් හින්දා මේකෙන් සිත් ඇවුලටපත් වෙච්ච දුටුගැමුණු රජතුමා ඒකට වන්දි ගෙවීමක් විදිහට තමයි මේ සෑය නිර්මාණය කරේ කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලත් මේ අනුරාධපුරයේ පැත්තේ යනවා නම් අනිවාර්යෙන් මෙන්න ඕන ස්ථානයක් කියලා තමයි මම මේ ස්ථානය නම් කරන්නේ. ඒ වගේම අනුරාධපුරේ වා එනවා නම් බලන්න ඕන තැන් 15ක් කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඔයාලා කැමති නම් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යම් කිසි අලුත් දැනුමක් ඔයාලා ගත්තා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්න. හැමෝටම ගොඩක් ස්තුතියි.